කාත් එක්කද මුලින්ම කතා කරන්න කියලා හිතද්දි මට මම හිතුණා දන්නවා ඔයා කේන්දරේ බලා ගන්න තමයි යන්නේ කියලා මම දැනගත්තා. ඒකනේ මේ මොකද මේ කේන්දරයක් බලන්න අපේ විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනගේ මහත්මයාගෙන් ලොකු පොලිමක ඉන්න වෙනවා. ඒ පොලිම පැනලා ඊළඟට කේන්දරේ බලා ගන්න යන්න ඕන නිසා තමයි ඔන්න මුලින්ම ඔබතුමා ගාවට ආවේ. මම හිතන්නේ සම්මාන කියන දේ මියුරු සම්පත් මහත්මයාට අලුත් දෙයක් නෙමෙයි, නුපුරුදු දෙයක් නෙමෙයි. හැබැයි Platinum Excellence Awards 2026 වල මේ ලැබුණු සම්මානය ගැන මොකද හිතන්නේ? මුලින්ම හැම දිනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සම්මානය ගැන ඉතාම සතුටක් දැනෙනවා. මොකද ලොකු විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි අභියෝගයෙන් පිරි ජීවිතයක්. ඉතින් ඒකෙදී ලබාගත් උසස්ම උත්කර්ෂාත්මක සම්මානයක්. ඉතින් මම හිතනවා ඔයාලට කලින් අපි ගත්ත මේ සම්මානය මොකක්ද අපි? Golden Excellence සම්මානය. ඉතින් ඒකෙදිත් ලස්සනට හැමදේම හරියටම බලලා හරි විදිහටම ඒක නොමිනේෂන් කරලා හරියටම කරලා තිබ්බ. ඉතින් හරි සතුටක් දැනෙනවා. හැමදේම ලස්සනයි. හැමදේම විශේෂත්වයක් තියෙනවා. හැමදේම වෙනස්. ඒක තමයි මම මේකේ දකින විශේෂත්වය. ඒ වගේම මේ ජ්‍යොතිර්වේදය කියන්නේ ඇත්තටම විශ්වාසය මතම පදනම් වෙන දෙයක් නෙමෙයි. මියුරු සම්පත් මහත්මයායි විශ්වාසය කොහොමද වසර ගණනක් පුරා රැකගන්නේ? අනිවාර්යයෙන්ම ඒක හරි වැදගත් දෙයක්. මොකද ඒක තමයි විශේෂත්වයේ තුල තියෙන දැනුම, කුසලතාවය, හැකියාව සහ අභියෝගයේ බාර ගැනීමේ හැකියාව. මම හිතන්නේ මියුරු සම්පත් කියන නම මම එහෙමයි තිබ්බේ. මොකද මම හැමතිස්සෙම කියන්නේ මම මියුරු සම්පත් ලියනකේ. අන්නේ විශ්වාසයත් එක තමයි මම වැඩ කරන්නේ. හොඳයි මම ස්තුතියි. මේ ලෝකෙට එළිය දෙන නොයෙකුත් මාර්ග තියෙනවා, නොයෙකුත් තැන් වලින් එළිය ලැබෙනවා. ඒ එළිය දෙන මිනිස්සු එක එක තැන් වල සාහනෙ මීට ඉස්සලා නොදුටු තැන් ගොඩක් බලලා තියෙනවා. මම හිතන්නේ ඒක ඉතාම වටින දෙයක් කියලා. මමයි රූකාන්තයි මෙතන කතා වුණෙත් අපි නොදකපු, අපි අසපු නැති විවිධ ක්ෂේත්‍රවලට මේ සම්මානය ගෙනිල්ලා තියෙනවා. ඒකෙන් කියවෙන්නෙම රටේ ස්වකීය ජනතාවගේ ටැලන්ට් ඔබ අගය කරලා තියෙනවා. ඒක ඉතාම විශිෂ්ට වැඩක්. ඉතින් මම හිතනවා කාටත් ඒ සම්මානය ඉදිරි අනාගතයේ ජයග්‍රාහී මාවතට තියාගත්තොත් මේකත් එහා උඩට යන්න පුළුවන් ලොකු හයියක් ලැබෙන දෙයක්. ජය වේවා සියලු දෙනා. මම ආදරේ තමයි මිනිස්සුන්ගේ ආදරේ. සමස්ත ශ්‍රී ලාංකික අපේ සහෘදයන්ගේ ආදරේ ලැබිලා තියෙනවා ටිකක් නැතුව. ඒ නිසා තමයි මම හිතන්නේ ආයතනෙත් අපි වගේ අය තෝරලා දක්ෂින්ට මම හිතන්නේ විවිධ ශේෂ්ඨ අයට සම්මාන පිදුවා. මම හිතන්නේ ඒක ලොකු උත්තේජනයක් වෙනේකට ලැබිච්ච කෙනෙකුට ලොකු ජවයක් ශක්තිය. මේ ශක්තිය ලබා දුන්නට මේක සංවිධානය කරපු හැම කෙනාටම මගේ ගෞරවනීය ස්තුතිය සම්බක්තිය. සම්මානයක් ලැබෙනවා කියන්නේ මල්ටිප්ලයි වෙන. ඒ කියන්නේ දෙගුණ තෙගුණ අනිවාර්යෙන් ඉහළට යන තවත් දේවල් කරනවා. එතකොට සම්මානයක්ද මට හම්බෙච්ච සම්මානය කොරියෝග්‍රැෆි ඒක මටම අයිති නෑ. ඒක මේ ලයිට් කරන එකනට අයිති. සවුන්ඩ් කරන එකනට අයිති. වේදිකාව හදන එකනට අයිති. අපේ කණ්ඩායමට අයිති. මේ හැම දිනකටම අයිති. ඒ වගේම බලාගෙන සියලු දිනකටම අයිති. මේ ඔඩියන්ස් එකක් නැත්නම් අපි කාටද නටන්නේ? ඉතින් සම්මානයක් කියන්නේ ඒක. සජාතින්ගේ සංවිධානයේ විසින් තිරසර සංවර්ධනය පිළිබඳව ඉදිරිපත් කළා තියෙන ලෝකයේ සමාජික රටවල් වලට අවශ්‍ය වඩාත් වේගයෙන් වර්ධනය යුතු විශේෂ ශාස්ත්‍රයක් තමයි මේ හැමාංශෙම සාහිත්‍ය, කලාව, ඒ වගේම උගතුන්, ඒ වගේම දැන් ජ්‍යොතිෂයේ පවා මෙතනදී වුණා. ඒකට කෘෂිකර්ම ශාස්ත්‍රය, නිෂ්පාදන ශාස්ත්‍රය ඒ විදිහට ගත් විට සෑම අංශයක්ම වගේ එක් අංශ නියෝජනය කරලා තිබෙනවා එතන. ඒක මේ වගේ වැඩසටහනකින් දෙන ශක්තියක් තමයි දැන් සම්මාන දෙන්නේ කෙනෙකුට ඒ සම්මානය ගන්න කෙනා ඇගීම සඳහාම පමණක් නොවේයි. ඔහු ඇගයලා ඔහුව තව තවත් ශක්තිමත් කරලා ඒ පිළිබඳව ඔහුට ලොකු උනන්දුවක් ඇති වෙනවා. අපි නම් පළමු සම්මානයට ආරාධනා කරමු. Ladies and gentlemen, starting off the awards of the first segment, Platinum Excellence in Astrological Services, and the award goes to Miuru Sampath Liyanage. විශ්වීය ජ්‍යොතිර්වේදයා කියලා තමයි ඔහුව මේ වෙනකොට නම් කරන්නේ. ලංකාව ගැන ඔයා ගැන විතරක් නෙවෙයි ලෝකය ගැන විශේෂයෙන්ම අනාවැකි පළ කරන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා මියුරු මේ වෙනකොට. ඊවරත් අපේ සම්මානයෙන්
විදුම් ලැබුවා මියුරු. අපි තවත් උණුසුම් මත්පොල් සන්නාදයක් ලබා දෙමු. පළමු සම්මානය මියුරු සම්පත් ලියනගේ. Nalin Pereira and Marians. Nadika Karunanayaka. Sri Lanka Rupavahini Corporation. One and only මියුරු සම්පත් ලියනගේ. Miyuru Sampath Liyanage. Chanu, ඔයා කිව්වා හරි. ඒකනේ මං කිව්වේ. අද ජය වර්ණය කහ පාට. Chamudita Samaravikrama Hero TV. None other than Miyuru Sampath Liyanage. විශ්වීය අනාවැකි පළ කිරීම පිළිබඳව ඔබ මවිතයට පත්වන විශ්මයට පත්වන අනාවැකි පළ කෙරු මියුරු සම්පත් ලියනගේ YouTube නාලිකාවට ගිහිල්ලා බලන්න මේ දවස්වල පළ කරලා තියෙන අනාවැකි මොනවද කියලා. නිකක් අර කතා බහට ලක් වෙන බොහෝ දෙනාගේ කොහොමද කියන්නේ අභියෝගයට ලක් වෙන අනාවැකි හෝ පළ කරලා තියෙනවා.